ව්‍යාපාරික අවස්ථා තුලින් ඔබේ ජීවිතයේ සාර්ථකත්වය කරා රැගෙන යාමට උත්සාහ කරන බිස්නස් කොල්ල අපේ YouTube channel එකට ඔයාව සාදරයෙන් පිළිගන්නවා. රයිට්. ඉතින් අදත් ඔන්න මම ඔයාට අලුත්ම ව්‍යාපාරික අවස්ථාවක් අරගෙන තමයි ආවේ. ඒ තමයි බීම පැකට් ව්‍යාපාරයක් කොහොමද අපි ආරම්භ කරන්නේ. ඉතින් මේකට අවශ්‍ය කරන සියලුම දැනුම, ඒ වගේම මේකට අවශ්‍ය කරන සියලු රහස් රෙසිපීස්, මේකට අවශ්‍ය කරන සියලුම දේවල් කොහොමද අපි මිලදී ගන්න, ඒවා මිලදී ගන්න අයගේ ෆෝන් නම්බර්ස්, කොහොමද අපි මේ අයිටම් එක අලෙවි කරන්නේ, මේ සියලුම කරුණු මේ වීඩියෝ එක අන්තර්ගතයි. ඒ හින්දා වීඩියෝ එක අවසාන වෙනකම් බලන්න. රයිට්. ඉතින් මම මේ ව්‍යාපාරය මුලින්ම ඔයාට කරන විදිහ කියන්න කලින් මොකක්ද මේ ව්‍යාපාරය කියලා ඉස්සරලාම කියන්නම්. අපි චූටි කාලේ ඉඳන් අයිස් පැකට් කන්න හරිම ආසයි. ඉතින් අපි ඉස්කෝලේ යන ගමන්ම කඩේකට ගිහිල්ලා ඉල්ලන්නේ අයිස් පැකට් එකක්. ඉතින් අන්න ඒ දවස්වලත් මේ අයිස් පැකට් එකට ගොඩක් ලොකු ඉල්ලුමක් තිබ්බා. ඒ වගේම වර්තමානයේත් මේ අයිස් පැකට් වලට ලොකු ඉල්ලුමක් තියෙනවා. ඉතින් අපි ඒ දවස්වල කාපු අයිස් පැකට් වල රෙසිපීස් වලට වැඩිය වර්තමානයේ අයිස් පැකට් වල රෙසිපීස් ගොඩක් වෙනස්. ඉතින් අලුත් රස වර්ග වලින් මේ අයිස් පැකට් නිෂ්පාදනය වෙලා වෙළඳපොලේ තියෙනවා, ඔයාට දකින්න ලැබේ. ඉතින් අපිටත් පුළුවන් මේ ව්‍යාපාරය කරන්න. ඉතින් මම ඒකට අවශ්‍ය කරන සියලුම කරුණු මේ වීඩියෝ එකෙන් ඇතුළත් කරලා තියෙන්නේ. රයිට්. ඉතින් ඉස්සරලාම අයිස් පැකට් එකක් අපි නිෂ්පාදනය කරගන්නේ කොහොමද කියලා බලමු. රයිට්. අයිස් පැකට් එකක් නිෂ්පාදනය කරගන්න අපිට එක එක රෙසිපීස් අවශ්‍ය වෙනවා. රයිට්. ඉතින් ඔයා දන්නේ නැහැනේ මේ අයිස් පැකට් වලට අවශ්‍ය කරන රෙසිපීස් කොහොමද ගන්න කියලා. රයිට්. ඒකට හොඳම උදාහරණය තමයි YouTube එක. ඉතින් ඔයාට YouTube එකේ සර්ච් කරන්න පුළුවන් මෙන්න මේ විදිහට අයිස් පැකට් රෙසිපීස් කියලා. රයිට්. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඔයාට බලා ගන්න පුළුවන් අයිස් පැකට් රෙසිපීස් ගොඩක් තියෙනවා. ඉතින් මේ වීඩියෝ වලින් මේ අයිස් පැකට් රෙසිපීස් එක හදා ගන්න හැටි හිටන් ඔයාට සරලව කියලා දෙනවා. ඊට පස්සේ තියෙන්නේ ඔයාට මේකට අවශ්‍ය කරන රෙසිපි එක හදා ගන්න. අයිස් පැකට් රෙසිපි එක හදා ගන්න ඕනේ. හරි. දැන් ඔයාට අයිස් පැකට් රෙසිපි එක තියෙනවා. දැන් අපිට අයිස් පැකට් කරන්න ඕනේ කරනවා පොලිතීන් බෑග් එකක්. රයිට්. ඉතින් මේ පොලිතීන් බෑග් එකක් අපි කොහොමද ගන්නෙ? මේකේ තියෙනවා අඟල තියෙනවා, අඟල් එකහමාර තියෙනවා. මෙන්න මේ පළල වෙනස් විදිහට මේ අයිස් පැකට් පොලිතීන් තියෙනවා. රයිට්. ඉතින් මේ පොලිතීන් ඔයාලගේ ළඟම තියෙන ටවුන් එකේ තියෙන පොලිතීන් විකුණන කඩේකින් හරි නැත්නම් ලොකු තොග කඩ තියෙන්නේ, අන්න ඒ කඩේකින් හරි ඔයාට මිලදී ගන්න පුළුවන්. එහෙමත් නැත්තම් ඉතින් සමහර ටවුන් වල මේවා මිලදී ගන්න ඇත්තටම නැහැ. එහෙම තැනකදන් ඔයාට මේක මිලදී ගන්න පුළුවන් අයගේ මම ෆෝන් නම්බර් එකක් දාන්නම්. ඊට පස්සේ ඔයාට අන්න යාව කන්ටැක්ට් කරගෙන හරි යාගේ ෂොප් එකට ගිහිල්ලා හරි ඔයාට මේ බිස්නස් එකට අදාළ කරන පොලිතීන් ටික මිලදී ගන්න පුළුවන්. රයිට්. පොලිතීන් ටික විතරක් තිබ්බට මේ ව්‍යාපාරය කරන්න බෑ. රයිට්. ඉතින් පොලිතීන් එකේ, ඒ කියන්නේ පොලිතීන් එක තියෙන්නේ හිස් විදිහට. ඒ කියන්නේ කිසිම print එකක් ඒකේ නැහැ. කියන්නේ නිෂ්පාදිත date එකක් නැහැ, expire date එකක් නැහැ, ඒ වගේම ලියාපදිංචි අංකයක් නැහැ. ඉතින් අන්න එහෙම තියෙන හිස් අයිස් පැකට් එකක් ඔයාට කිසිසේත්ම වෙළඳපොළට නිකුත් කරන්න බෑ. ඒ හින්දා අපිට මේකට අවශ්‍ය කරන නිෂ්පාදිත දිනේ, expire date එක, ඒ වගේම තව මේකට අඩංගු කරලා තියෙන ද්‍රව්‍ය, මේකේ තියෙන ප්‍රමාණය, ඒ වගේම අන්න ඒ විදිහට අයිස් පැකට් එකට අදාළ කරන දේවල් ටික මේකේ print කරගන්න ඕනේ. ඒ වගේම ඔයාගේ වෙළඳ නාමයක් තියෙනවා නම් අන්න ඒකත් ඔයාට අයිස් පැකට් එකට print කරගන්න ඕනේ. රයිට්. ඉතින් අන්න ඒ වැඩේ කරගන්න අපිට ඕනේ කරනවා පොලිතීන් print in කරන තැනක්. රයිට්. ඉතින් මං අන්න ඒ වගේ තැනකත් ෆෝන් නම්බර් එකක් ඔයාට ස්ක්‍රීන් එකේ දාන්නම්. ඔයාට පුළුවන් අන්න ඒ තැනකට කන්ටැක්ට් කරගෙන ඔයාට අවශ්‍ය කරන අයිස් පැකට් ටික print කරගන්න පුළුවන්. රයිට්. දැන් ඔයාට අවශ්‍ය කරන රෙසිපීස් එකක් තියෙනවා, අයිස් පැකට් පොලිතීන් එකක් තියෙනවා, පොලිතීන් එක print කරගෙනත් තියෙන්නේ. රයිට්. ඉතින් ඔයාට මේ පොලිතීන් එකට ඔයාගේ ලියාපදිංචි අංකයක් ඇතුළත් කරන්න ඕනේ. ඒකට අපි අපේ ව්‍යාපාරය ලියාපදිංචි කරගන්න ඕනේ. කොහොමද අපි ව්‍යාපාරයක් ලියාපදිංචි කරන්නේ? රයිට්. ලියාපදිංචි කරන්න හොඳම තැන තමයි අපේ ළඟම තියෙන ප්‍රාදේශීය ලේකම් කාර්යාලය. අපි AG ඔෆිස් එක කියලා කියන්නේ. ඔයා AG ඔෆිස් එකට යන්න. ඒකේ ඉන්නවනේ පිළිගැනීමේ නිලධාරී. ඔයා අන්න එතෙන්ට ගිහිල්ලා අහන්න මම මෙහෙම අලුතෙන් ව්‍යාපාරයක් පටන් ගන්නවා, මට අන්නේ ව්‍යාපාරය ලියාපදිංචි කරගන්න ඕනේ කියලා. රයිට්. මතක ඇතුව ඔයා ව්‍යාපාරයට දාන්න හොඳ නමක් එවලට සූදානම් කරගෙනම AG ඔෆිස් එකට යන්න. මොකද ඔයාගේ ව්‍යාපාරය ලියාපදිංචි කරනකොට ඔයාගේ ව්‍යාපාරයේ නම අහනවා. ඒ හින්දා ඔයාගේ ව්යාපාරයට දාන්න හොඳ ලස්සන නමක් නිර්මාණය කරගෙන ඒ නමත් අරගෙන තමයි ඔයා AG ඔෆිස් එකට යන්න ඕන.
රයිට්. ඊට පස්සේ ඒකේ පිළිගැනීමේ නිලධාරී ඔයාව අදාළ තැනකට යොමු කරයි. ඊට පස්සේ ඔයාට තියෙන්නේ අතෙන්ට ගිහිල්ලා ඒ අදාළ ලියකියවිලි පුරවලා එයාලා කියන විදිහට කරලා ඔයාගේ ව්‍යාපාරය ලියාපදිංචි කරගන්න එක. ඊට පස්සේ ඔයාට ලියාපදිංචි අංකයක් හම්බ වෙනවා. ඔයාට තියෙන්නේ අන්නේ ලියාපදිංචි අංකෙත් එක්ක අයිස් පැකට් එකට අදාළ කරන තොරතුරු ටිකත් අරගෙන printing කරන තැනට ගිහිල්ලා ඔයාගේ අයිස් පැකට් එක print කරගන්න එක. right. දැන් ඔයාට අවශ්‍ය කරන සේරම දේවල් හරි. ඊට පස්සේ අපිට අයිස් පැකට් කපා ගන්න ඕනේනේ. ඒ කියන්නේ අපිට අයිස් පැකට් සීල් කරගන්න ඕනේ. ඒකට අපිට මෙන්න මේ වගේ මැෂින් එකක් ඕන වෙනවා. මේ වගේ මැෂින් එකක් ඔයාට ලොකු ගාණකින් නැතුව සාමාන්‍ය මුදලකට ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් පැකට් 600ක් 700ක් විතර දවසකට ගහ ගන්න පුළුවන් මැෂින් එකක් රුපියල් 7-8000කට ගන්න පුළුවන්. ඒ වගේම පැකට් වැඩියෙන් ඒ කියන්නේ මේකට කියන්නේ ලික්විඩ් සීලර් එක කියලා. හරිද? ඒ වගේම පැකට් 3000 2000 වගේ දවසකට සීල් කරගන්න පුළුවන් මැෂින් තියෙනවා. එකක් රුපියල් 14000ක් 15000ක් වගේ මුදලකට ගන්න පුළුවන්. right. ඉතින් ඔයාලට වීඩියෝ එකේ පේනවත් ඇති මේ මැෂින් එක හරහා අයිස් පැකට් සීල් කරනවා. ඒ වගේම දැන් වර්තමානයේ ඔටෝ මැෂින් තියෙනවා. ඔයා කුරුණෑගලවට කෙනෙක් නම් කොකෝ ඩ්‍රීම්ස් ලංකා ආයතනයට ගිහිල්ලා ඔයාට චෙක් කරලාම ගන්න පුළුවන්. මේ ස්වයංක්‍රීයව අයිස් පැකට් කට් වෙලා සීල් වෙලා එන මැෂින් තියෙනවා. අන්න ඒ වගේ ටිකක් සාමාන්‍ය මුදලක් වැය කරන්න වෙයි ඒ වගේ ඔටෝ මැෂින් එකක් ගන්න. ඉස්සෙල්ලාම ඔයා ව්‍යාපාරේ පටන් ගන්නම අවදියේ නම් ඔයාට මේ සීල් එකක් හොඳටම ප්‍රමාණවත්. පස්සේ ඉල්ලුම වැඩි වෙනවත් එක්කම ඔයාට ඔටෝ මැෂින් එකට යන්න පුළුවන්. right. දැන් ඔයාලගේ රෙසිපි එකක් තියෙනවා, පොලිතින් බෑග් එකක් තියෙනවා, සීල එකක් තියෙනවා. ඉතින් දැන් මම මොකුත් කියන්න ඕනේ නැහැ. ඔයාටම හිතා ගන්න පුළුවන් කොහොමද අපි මේ අයිස් පැකට් එක සීල් කරලා නිෂ්පාදනය කරගන්නේ කොහොමද කියලා. right. ඔයාට වීඩියෝ එකේ පේනවත් ඇති කොහොමද අයිස් පැකට් එකක් නිෂ්පාදනය කරගන්නේ කියලා. right. ඉතින් අපි දැන් බලමු මේ අපි නිෂ්පාදනය කරන අයිස් පැකට් කොහොමද අපි වෙළඳ පොළට දාන්නේ කියලා. right. අපිට පුළුවන් මේ අයිස් පැකට් තව පැකට් එකක් විදිහට ලොකු පැකට් එකක් විදිහට හදන්න. ඒකට අපි අයිස් පැකට් 25 බණ්ඩල් තියෙනවා, 50 බණ්ඩල් තියෙනවා. අන්න ඒ විදිහට බණ්ඩල් හදන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි මේ පැකට් 25ක බණ්ඩලයක් කඩවල වලට දාන්නේ රුපියල් 400කට වගේ. බණ්ඩලයක නිෂ්පාදන කොස්ට් එක, ඒ කියන්නේ කරන්ට් බිල්, මේ printing වලට යන ඒවා, අපේ අයිස් හදන්න යන අමුද්‍රව්‍ය වලට යන ඒවා, මේ සේරම, ඒ කියන්නේ සේරම වියදම ඇරලා අපිට රුපියල් 200ක් විතර ලාභ තියෙනවා මේ අයිස් බණ්ඩල් එකකින්. මොකද මේ අයිස් පැකට් බණ්ඩලයක් හදන්න රුපියල් 200ක් වගේ තමයි අපිට වියදම යන්නේ. මේ වගේ බණ්ඩල් දැන් ඔයා හදාගත්ත කියන්නකෝ. දවසකට බණ්ඩල් 50ක් හැදුවා කියන්නකෝ. 50 බණ්ඩල් 50ක් හැදුවා. ඔයාට තියෙන්නේ ඔයාගේ ගමේ කඩ ටික ඉස්සෙල්ලාම ටාගට් කරන්න. ගමේ කඩ ටික නම් ඔයාට අල්ලගන්න එක ලොකු වැඩක් නෙමෙයි. මොකද ඔයාව ගමේ කඩවල මිනිස්සු අඳුරනවා. ඒ හින්දා ඔයාට ගමේ කඩ ටිකට ඔයාගේ බඩු ටික දාන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ ටවුන් එක පැත්තේ තියෙන ලොකු කඩවලට යන්න. ගිහිල්ලා ඔයාගේ නිෂ්පාදනය ඔයා පෙන්නන්න. ඊට පස්සේ ඔයාගේ නිෂ්පාදනය නිකන් පෙනුම හොඳයි නා. පිරිසිදු බව හොඳයි නා. ඒ වගේම රෙසිපි එකේ රස හොඳයි නා. එක එක රසයන්. අපි උදාහරණයක් විදිහට දියුල් ඔරේන්ජ් එක, දියුල් එක, ඒ වගේම කිරි එක, චොකලට් එක, ඔන්න ඔය රස හතර විතරනේ අපි පොඩි කාලේ ඉඳන් දන්නේ. ඊට අමතරව අලුත් රස වර්ග වලින් ඔයා අයිස් පැකට් නිෂ්පාදනය කරුවොත් ඔයාට වෙළඳ පොළ අල්ලගන්න එක ලොකු වැඩක් නෙමෙයි. උදාහරණයක් විදිහට ෆලූඩ අයිස් හදන්න පුළුවන්. ඊට පස්සේ අඹ, අන්නාසි, ඔන්න ඔය විදිහට එක එක රස වර්ග වලින් අයිස් පැකට් නිෂ්පාදනය කරන්න පුළුවන්. right. දැන් ඔයාට තියෙන්නේ ඔයාගේ අයිස් පැකට් ටිකත් අරගෙන ඉස්සෙල්ලාම ඔයාගේ බයික් එකක් තියෙනවා නම් බයික් එකේ බැඳගෙන යන්න. බැඳගෙන යන්නත් ඕනේ සිජුපෝම් පෙට්ටි එක දාලා. ඊටමත් පිරිසිදුව තමයි මේක කරන්න ඕනේ. කූල් කරලා සිජුපෝම් පෙට්ටි එක දාලා ඊට පස්සේ කූල් එක අඩු වෙන්නේ නැහනේ. ඊට පස්සේ ඔයාට තියෙන බයික් එකේ අරන් යන්න. අරන් ගිහිල්ලා සිල්ලර් කඩවල වලට ඉස්සෙල්ලාම දාගෙන යන්න. සාමාන්‍යයෙන් අනිවාර්යෙන් සිල්ලර් කඩේකින් පැකට් එකක් ගන්නවම තමයි. ලොකු සිල්ලර් කඩයක් නම් ඔයාලගේ රෙසිපි වර්ග 5ක් තියෙනවා කියමුකෝ. ඒ පහෙන්ම එක එක ගානේ 5ක් හරි ගන්නවා. ඊට පස්සේ ලොකු තොග කඩ තියෙනවා. ඒවට 15 20 30 40 ඔයාලට ඉස්සරහට ඕඩර්ස් එයි. ඊට පස්සේ ඔයාගේ නිෂ්පාදනය වැඩි කරගෙන ඒවට ඉල්ලුමට සැපයුම දෙන එක තමයි තියෙන්නේ. right. ඉතින් ඔයා දවසකට බණ්ඩල් 50ක් වික්ක කියන්නේ එක බණ්ඩලයක් අපි දාන්නේ රුපියල් 400ටනේ. 400 5ක් කියන්නේ 2000යිනේ. ඒ කියන්නේ රුපියල් 20000යි. හරිද? රුපියල් 20000ක් ඔයා දවසකට හොයලා තියෙනවා බණ්ඩල් 50ක් කඩවල වලට දැම්මොත්. බණ්ඩල් 50ක් කඩවල වලට දාන එක මහ ලොකු ගේමක් නෙමෙයි. හරිද? රුපියල් 20000න් ඔයාට රුපියල් 10000ක් අනිවාර්යෙන් ලාභ තියෙනවනේ.
දවසකට රුපියල් 10,000ක් හොයාගත්තා කියන්නේ මාසෙකට ලක්ෂ 3ක් නේ. හරිද? ඉතින් මේක සොයන් රැකියාවක් විදියට ඉස්සරලම් පොඩියට පටන් ගන්න. පොඩියට පටන් අරන් ටික ටික දියුණු කරගත්තොත් ඔයාලට දවසකට හම්බ වෙන ඕඩර්ස් ප්‍රමාණය දවසකට දෙන්න පුළුවන් කඩ ප්‍රමාණය වැඩි කරගන්න පුළුවන්. ඉතින් ඔන්න මං මුල ඉඳන් සරලවම මේකට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය කොහොමද ගන්නෙ, මේකට අවශ්‍ය කරන රෙසිපි එක කොහොමද ගන්නෙ, මේකට අවශ්‍ය කරන පොලිතීන් කොහොමද ගන්නෙ, මේ පොලිතීන් බෑග් එක කොහොමද අපි print කරන්නේ, කොහොමද අපේ ව්‍යාපාරයේ ලියාපදිංචි කරන්නේ, ඒ වගේම කොහොමද අපි නිෂ්පාදනය කරන දේවල් කඩවලට දාන්නේ, මේ සේරම මම ඔයාලට මේ වීඩියෝ එකෙන් කතා කරා. ඉතින් තවත් මේ වගේ අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් ඔයාලා සියලුම දෙනාට සුබම සුබ දවසක්.